ජේසුපීටයි ආදර සහෝදර සහෝදරයනි සුදෝ පේදුරු පාවුලු මුනිවරුන්ට කැප කර ඇති ලුණාව දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය අද දවසේ කොඩිගස උත්සවවල අපි ආරම්භ කරනවා. අපි දන්නවා සෑම මංගල්‍යයක් ඔස්සේම කිතුණු සංඝයේ ආධ්‍යාත්මික වර්ධනය තමයි බලාපොරොත්තු වෙන්නේ. සෑම මංගල්‍යයක් ඔස්සේම ආදර ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි ආදර දුවේ පුතේ දෙවියන් වහන්සේගේ ප්‍රේමයට සමීප වෙන්නට තමයි අපි උත්සාහ කරන්නට ඕන. අසීමිත දේව ප්‍රේමේ කොටස්කරුවන් වන්නට තමයි අපි අපේ මනුෂ්‍ය මට්ටමින් උත්සාහ කරන්නට ඕන. ඒ වගේම දේව කැමැත්ත අපගේ එදිනදා ජීවිත රටාව තුළ හඳුනාගෙන ඊට නතු වෙන්නට අපි උත්සාහ කරමු. ඒත් එක්කම දෙවියන් වහන්සේ අභියස ප්‍රසන්නව ජීවත් වන්නට වචනෙන් මෙන්ම ක්‍රියාවෙන් සෑම මංගල්‍යයක්ම අපට ආරාධනා කරනවා. ඒත් එක්කම ආදර සහෝදර සහෝදරියනි බෞතිස්මයේ ලද සෑම කිතුණුවෙක්ගේම ජීවිතයේ අවසාන පරමාර්ථය ඉලක්කය වන සදාතනික ජීවිතය ගැන ඉඟි කරනවා සමරනු ලබන සෑම මංගල්‍යයක් පාසාම. ඉතින් කවදා හරි දවසක දෙවියන් වහන්සේ සමග සදාතනිකව සම්බන්ධ වෙන්නට අපි උත්සාහ කරමු. විශේෂයෙන් මෙම වාර්ෂික මංගල්‍යයට මුල පුරන අද දවසේ කොඩිගස උත්සවවල හෙට ඉඳන් නුවානාට පැවැත්වෙනවා ධර්ම විවේකයක් ඥානකාන්තියක් හැටියට තමයි අපි සලකන්නේ. ඉතින් සදහවත් ඔබ සියලු දෙනාටම ආරාධනා කරන දේ වචනයට සවන් දීලා දේ වචනය අනුසාර කරලා ආධ්‍යාත්මිකව ශක්තියක් ලබන්නට සුදෝ පේදුරු පාවුලු මුනිවරුන්ගේ මධ්‍යස්ථකම තුළ ඒ සඳහා ඔබ සියලු දෙනාටම සුබ ප්‍රාර්ථනා කරන ඔබ වෙනුවෙන් ආඥා කරන්නට මම පොරොන්දු වෙනවා. අපි අසිරිමත් වාසනාවන්ත අරුත්බර මංගල්‍යයක් 2025 වසරේදී සමරන්නට තැත් කරමු. ඔබ සියලු දෙනාටම ජේසුස් පිහිටයි.